තෙරුවන් සරණයි ටීවී දිදුල අපේ බුදුසාදු වැඩසටහන නරඹන ලොකු කුඩා හැම කෙනෙක්ටම. ඉතින් විශේෂයෙන්ම පුංචි ඔබ දන්නවා පුංචි ඔබේ හිතේ තියෙන ප්‍රශ්න ගැටලු වලට ධර්ම මාර්ගයෙන් පිළිතුරු ලබා දෙන එකම වැඩසටහන තමයි අපේ බුදුසාදු කියලා කියන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න කලින් වෙනද වගේම අපේ වැඩසටහනට වැඩම වදාළ පූජ්‍ය පානමයාය සුවන්න සමුද්‍රන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් සූදානම් වෙන්න චූටි යාළුවනේ ඔයාලට ජාතක පොත් වහන්සේ තුල තියෙන ලස්සන ජාතක කතාවක් කියලා දෙන්න. මං හිතන විදිහට මේ ජාතක කතාව නම් පුංචි යාළුවෝ ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. මේ ජාතක කතාවේ නම තමයි තිපල්ලත් තම්ග ජාතක කතාව කියලා කියන්නේ. ඉතින් මේ ජාතක කතාව මොකක්ද කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් විමසලා දැනගමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. පින්වත් දුවේ පුතේ, කීකරුකම අපි සෑම දෙනාටම වැදගත් වූ කාරණාවක්. අපි අපේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සෑම දෙනාටම කීකරුභාවය කියන කීකරුකම අපි තුල ළමයි වශයෙන් මේ දෙමව්පියන්ට, වැඩිහිටියන්ට අපි කීකරුභාවයක් ඇති වෙන්නට ඕනයි. එතකොට මේ කීකරුකමත් එක්ක අහිංසකකම අපි තුල ඇති වෙනවා. ඒ වගේම නිහතමානීකම අපි තුල ඇති වෙනවා. ඒ වගේම තමයි මේ නිහතමානීකම, කීකරුකම, අහිංසකකම, ඒ වගේම ගුණධර්මයන් අපි තුලින් වර්ධනය වෙනවා. අපි අනිත් කෙනාට කීකරුභාවයකින් ගුරුවරයන්ට, වැඩිහිටියන්ට කීකරුභාවයක් ඇති වුණාම ඒ පිළිබඳව තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ තිපල්ලත්තමිග ජාතක කතාව දේශනා කරන්නට යෙදුනේ. බුදුහාමුදුරන් වහන්සේ අලව්නුවර අග්ගලාව කියන චෛත්‍ය ස්ථානයේහි වැඩ වාසය කරන්නට යෙදුනා. ඒ දවස බුදුහාමුදුරන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී කියන සිව්වනක් පිරිසම ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණෙන්නට යෙදුනා. ඉතින් මේ අතරතුරේ උපාසක, භික්ෂුණී කියන කාන්තා පාර්ශවයේ අයට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ දහවල් කාලයේදී. සවස් වෙනකන් ඒ අයට ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ නැහැ. එතකොට ටික කාලයක් යද්දී බුදුහාමුදුරන් වහන්සේ අර භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිසටම ධර්මයේ දේශනා කරන්නට යෙදුනා. නමුත් අර උපාසක අය සහ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේම තමයි රාත්‍රී කාලයේ ගත කරන්නට යෙදුනේ. ඉතින් අර වැඩිහිටි භික්ෂූන් වහන්සේලා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ කුටිවලම වාසය කරන්න යෙදුනා රාත්‍රී කාලයේදී. ඒ වගේම තමයි බාල භික්ෂුන් වහන්සේලා, සාමණේර භික්ෂුන් වහන්සේලා සහ උපාසක අය අන්න දානශාලාවේ තමයි වාසය කරන්නට යෙදුනේ. රාත්‍රී කාලය තුල ගත කරන්නට යෙදුනේ. මේ කාලය තුලදී අර සමහර භික්ෂුන් වහන්සේලා රාත්‍රියේ නිින්දෙන් දත් මිටි කනවා, ඒ වගේම ගොරවනවා, ඒ වගේම හීනෙන් ඇවිදිනවා, ටිකක් නිදාගෙන ආයෙත් එහෙට මෙහෙට ඇවිදිනවා. මෙන්න මේ කාරණාවන් නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ශික්ෂාපදයක් පැනෙව්වා. අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වසන තැන්වල සාමණේර භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම නුසුදුසු බව මෙහෙම දේශනා කරලා බුදුහාමුදුරන් වහන්සේ කොසබෑ නුවරට වැඩම කරන්නට යෙදුනා. ඉතින් මේ ශික්ෂාපදයට එක්ක අපේ රාහුල පොඩි හාමුදුරුවෝ, උන්වහන්සේ හරිම චූටි ස්වාමින් වහන්සේ නමක්. අපි පුංචි කාලේ ඉඳන්ම පුංචි දරුවෝ දන්නවා කවුද මේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කියලා. නේද? අපි රාහුල හාමුදුරුවෝ ගත්තාම උන්වහන්සේ තුළ තිබෙන නිහතමානීකම, කීකරුභාවය, ඒ වගේම උන්වහන්සේගේ ගුණධර්මයන් අපිට ආදර්ශයට බොහෝ ආදර්ශ ගන්න පුළුවන් අපේ ජීවිතේට. ඉතින් මේ රාහුල හාමුදුරුවෝ පුංචි කාලේ අර උන්වහන්සේ බුදුහාමුදුරන්ට තිබිච්ච ලැබියාවත් එක්ක, ඒ වගේම උන්වහන්සේගේ හැදිච්චකම, කීකරුකම, නිහතමානීභාවය, මේ සෑම දෙයක් එක්කම මේ ස්වාමින් වහන්සේ
වැඩ වාසය කරන්න යෙදුනේ අනිත් ස්වාමින් වහන්සේලා සමීපේ පුංචි ඇඳක් සකස් කරලා ඒ වගේම පුංචි කොට්ටයක් සකස් කරලා උන්වහන්සේට වැඩ සිටින්නට නිදා ගන්නට අවස්ථාව දුන්නා. නමුත් මෙන්න මේ බුදුහාමුදුරුවෝ අර පනවන ලද ශික්ෂාපදයට එක්ක මොකද උනේ? අර ස්වාමින් වහන්සේට රාහුල හාමුදුරුවන්ට වැඩ සිටීමට ස්ථානයක් තිබුණේ නැහැ. රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ අනිත් ස්වාමින් වහන්සේලා රාහුල හාමුදුරුවන්ගේ කීකරුභාවය මන බලන්නට, ඒ වගේම රාහුල හාමුදුරුවන්ගේ නිහතමානීකම් බලන්න මොකද කරේ? එක එක කොළරොඩු ගෙනලා දානවා, ඉදල් ගෙනලා මිදුලට දානවා, ඒ වගේම කුණු බාස්කට් ගෙනලා මිදුලෙන් තියනවා. ඇයි මේ? අර හාමුදුරුවන්ගේ ඉවසීම, කීකරුභාවයේ නිහතමානීභාවය දැන ගැනීම සඳහා මොකද කරන්නේ? මෙහෙම කුණු බාස්කට්, කුණු රොඩු මේවා ඉදල් කොසු තැන් තැන් වල තිබුවාම අහනවා, ඇයි රාහුල මේවා මේ එක එක තැන් වල තියලා තියෙන මිදුල මැද? ඒතර මොකද කියන්නේ? මම නම් නෙවෙයි ස්වාමින් වහන්සේ කියලා කවදාකවත් කිව්වේ නැහැ. අනේ සමා වෙන්න කියලා හරි නිහතමානී කමින් යුතුව මේ භාජන ටික අයින් කරන තරම් උන්වහන්සේ මහත් වූ නිහතමානී චරිතයක් අපි දූ දරුවන්ගේ සෑම දෙනාගේම යහපත වෙනුවෙන් කටයුතු කරන්න යෙදුන අපිට ජීවිතාදර්ශයක් ලබා දුන්න ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් මේ රාහුල හාමුදුරුවෝ මොකද කරන්නේ? උන්වහන්සේ අර ශික්ෂාපදය පැනවීම සමග උන්වහන්සේට වැඩ සිටින්නට ස්ථානයක් තිබුණේ නැහැ. උන්වහන්සේ වැසිකිළියට ගිහිල්ලා මේ වැසිකිළියේ නිදා ගන්නට යෙදුණා. එදා රාත්‍රී ගත කරන්න යෙදුනේ වැසිකිළියේ. බුදුහාමුදුරන් වහන්සේ හිමිදිරි පාන්දරෙන් අරුණ උදාවන්නට පළමුව නැගිටලා ඔන්න වැසිකිළියට වඩිනවා. ඒ බුදුහාමුදුරෝ වැසිකිළියේ දොර ළඟට ඇවිල්ලා උගුර පාදනවා. එතකොට ඇතුලේ ඉඳන් රාහුල හාමුදුරුවෝ උගුර පාදනවා. අන්න එතකොට දන්නවා කවුරු හෝ කෙනෙක් ඇතුලේ ඉන්නවා. මෙහෙම කරාම බුදුහාමුදුරුවෝ අහනවා, කවුද ඇතුලේ ඉන්නේ? ස්වාමීනි මම රාහුල කියලා උන්වහන්සේ එළියට වැඩම කරනවා. වැඩම කරලා බුදුහාමුදුරුවෝ අහනවා, රාහුලයි ඊයේ රාත්‍රියේදී මෙතනද සැතපුනේ? වෙන තැනක් තිබුණේ නැද්ද? ඔබ වහන්සේට සැතපෙන්න. නැත ස්වාමීනි කියලා රාහුල හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. ඉතින් එවිට බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා, බුදුහාමුදුරුවෝ මේ පදවපු පනවන ලද ශික්ෂා පදයට එක්ක මේ පුංචි රාහුල හාමුදුරුවෝ උන්වහන්සේට වැඩ සිටින්නට තැනක් අහිමි වුණා. මේ ශික්ෂා පදේ නිසා මතුවට පැවිදිභාවය ලබන අනිත් සෑම භික්ෂුන් වහන්සේලාටම වෙන්නේ මේ රාහුල හාමුදුරන්ට උණු කාරණාවම තමයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ නැවත ශික්ෂා පදේ පනවනවා. අර පැවිදිභාවයට පත්වෙන සෑම භික්ෂුන් වහන්සේ නමක්ම, සෑම කුඩා සාමණේර භික්ෂුන් වහන්සේ නමක්ම අර වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ සමීපේ දවස් දෙකක් තියා ගැනීමට උන්වහන්සේලාගේ රැකවරණය සමග වැඩ සිටීමට අවස්ථාව දෙනවා. තුන්වෙනි දවසේදී උන්වහන්සේලා වෙනත් ස්ථානයක් කරා යන්නට ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා රැස් කරලා රාහුල මේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා, සරියුත් හිමියනි ඔබ දන්නවද ඊයේ රාත්‍රියේදී කොහෙද මේ රාහුල හාමුදුරුවෝ රාහුල හිමියන් වැඩ සිටියේ? ඒ වෙලාවේදී මේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දේශනා කියනවා, බුදුහාමුදුරනේ දන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ රාහුල හාමුදුරුවෝ ඊයේ රාත්‍රියේදී වැසිකිළිය තමයි පහන් කරලා තියෙන්නේ, රාත්‍රියේ ගත කරලා තියෙන්නේ, නිදාගෙන තියෙන්නේ. ඉතින් මේ කාරණාවත් එක්ක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, මේ දේ ඉදිරියට පවත්වාගෙන ගියොත් මේ රාහුල හිමියන්ට වුණ දේ තමයි ඉදිරි පරපුරට ඉදිරියට පැවිදි භාවයට පත්වෙන ස්වාමින් වහන්සේලාට ලැබෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? මේ ශික්ෂා පදය වෙනස් කරනවා. මේ රාහුල හාමුදුරුවෝ පිළිබඳව භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ තුලදී මේ රාහුල හාමුදුරුවන්ගේ නිහතමානීකම, උන්වහන්සේගේ හැදිච්චකම,
ගුණගරුකභාවය, නිහතමානීභාවය මේ පිළිබඳව අනිත් ස්වාමින් වහන්සේලා ධම්සභා මණ්ඩපයේදී ඔන්න සාකච්ඡා කරමින් ඉන්නවා. මෙහෙම ඉන්න අතරතුරේදී බුදුහාමුදුරුවෝ වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ වැඩම කරලා ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මොකද්ද මම එන්නට කලින් ඔබ වහන්සේලා සාකච්ඡා කරමින් හිටියේ? ඒ වෙලාවේදී කියනවා අපි භාග්‍යතුන් වහන්සේ මේ රාහුල ස්වාමින් වහන්සේ පිළිබඳව, රාහුල කුඩා සාමණේරයන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ රාහුල මේ ආත්මයේදී විතරක් නෙවෙයි මීට පෙර ආත්ම භාවවලදී පවා මේ රාහුල හාමුදුරුවෝ ඊටමත් කීකරු, ඊටමත් නිහතමානී හැදිච්ච ස්වාමින් වහන්සේ නමක්. අතීත කාලයේදීත් එහෙමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිනවා භාග්‍යතුන් වහන්සේ අපිට මෙන්න මේ ජාතක කතාව දේශනා කරන්නකෝ. මේ ජාතක කතාව අපි අහලා නැහැනේ. මොකද්ද ඒ අතීත කතාව? ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මෙන්න මේ තිපල්ලත්ත මිග ජාතක කතාව දේශනා කරනවා. යට ගිය දවස මගධ රටෙහි රජතුමා රාජ්‍ය කරන කාලයේ එක් මුව රංචුවක් හිටියා. මේ මුව රංචුව මොකද කරන්නේ? මේ මුව රංචුව වාසය කරේ කැලෑවේ, මහා කැලෑවේ. මේ මුව රංචුවේ හිටියා ප්‍රධාන මුවා තමයි අපේ බෝසතාණන් වහන්සේ. බෝසත් අවදියේදී මේ මුව කුලයක ඉපදිලා අර බෝසත් මුවා, ප්‍රධාන මුවා ඇතුළු මුවන් කිහිප දෙනෙක් පිරිවරාගෙන වාසය කරනවා. ඉතින් මේ මුවාගේ නැගණියට දාව, මුව නැගණියට දාව මුව පැටියෙක් හම්බ වෙනවා. මුව පොව්වෙක් ලැබෙනවා. මේ මුව පොව්වා මොකද කරන්නේ? ටිකක් උස්මහත් වුණාම, ඇති දැඩි වුණාම මේ මුව පොව්වා අර ප්‍රධාන මුවා ළඟට එක්කගෙන යනවා. තමන්ගේ මාමණ්ඩි ළඟට එක්කගෙන යනවා. ගිහිල්ලා මුව මායම් උගන්වන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේදී මේ බෝසත් මුවා, ප්‍රධාන මුවා කියනවා වෙනත් වෙලාවක අසවල් වෙලාවේදී එක්කගෙන එන්න. එතකොට මම ඇවිල්ලා උගන්වන්නම් කිව්වහම මොකද කරන්නේ? අර තමන්ගේ නැගණිය එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා නැවතත් අර කියපු දිනේදී කියපු වෙලාවට අර මුවා නොපමාවම, මුව පැටියා නොපමාවම ඇවිල්ලා අර මුව මායම් ටික සියල්ලක්ම බුදුහාමුදුරන්ගෙන් බෝසත් මුවාගෙන් ඉගෙන ගන්නවා. ඉගෙන අරගෙන මොකද කරන්නේ? මේ සියලුම කාරණාවන් ඉගෙනගෙන ටික කාලයක් ගත වෙද්දී මෙහෙම කාලයගේ ඇවෑමෙන් දවසක් අර මුවා ගමනක් යනවා. කැලේ මැදින් යද්දී අන්න එක් උගුලකට අහු වෙනවා. උගුලකට අහු වුණාම අනිත් පිරිස ගිහිල්ලා අර මුව පැටියගේ අම්මට කියනවා මෙන්න තමන්ගේ පුතා උගුලකට අහු වුණා. මේ උගුලට අහු වුණාම මොකද කරන්නේ? මේ මුවා සියලුම ශිල්ප ශාස්ත්‍ර දැන් දැනගෙන ඉන්නේ. සියලුම මුව මායම් ටික දැනගෙන ඉන්නේ. ඒක නිසා මොකද කරන්නේ? අර මුව මායම් දැනගෙන ඉන්න නිසා මේ මුවා හිමීට බිම පහත් වෙනවා. පහත් වෙලා අත් දෙකත් බිම තියාගෙන, කකුල් දෙකත් පිටිපස්සට දාගෙන, කටෙන් කෙල වගුරවමින්, ඒ වගේම අර මැරිච්ච විදිහට මේ මුව පැටියා ඉන්නවා. මෙහෙම ඉඳෙද්දී නිල මැස්සොත් ඇවිල්ලා වහනවා. ඒ වගේම කපුටොත් කිහිප දෙනෙක් මේ වටේට කැරකෙනවා. ඇයි කැරකෙන්නේ? මේ මුවා මැරිලා කියලා හිතාගෙන, මස් කණ්ඩ කියලා හිතාගෙන ඔන්න වටේට කැරකෙනවා. මෙහෙම කැරකෙද්දී අනිත් මුව අම්මා ගිහිල්ලා අර ප්‍රධාන මුවට කාරණාව කිව්වහම නෑ, බය වෙන්න දෙයක් නෑ. ඒ මුව පැටියට මං සියලුම අර මායම් ටික උගන්වලා තියෙන්නේ. ඔහු බේරිලා එයි එතනින් කියලා කියනවා. කිව්වහම අර මුව පැටියා මොකද කරන්නේ? එහෙම්ම ඉන්නවා. අර මුව වැද්ද ඇවිල්ලා ලනු ටික ලිහලා මේ දැන් මේ මුවා උදේ පාන්දර මැරිලා වෙන්නේ නැති. ඒක නිසා මෙතනම මස් කරන්න ඕනේ කියලා යනවා. අර
ලණු ටික ඔක්කොම ලිහලා දාලා කොළ ටිකක් අඩන් එන ගියන් පස්සේ මේ මුව පැටිය එකපාරෙන්ම දුවන්න පටන් ගන්නවා. දුවලා තමන්ගේ මෑණියන් ළඟට යනවා. ඉතින් අන්න අර මුව මායම් ඉගෙන ගත්තු නිසා, කීකරුභාවය නිසා, හැදිච්ච කම නිසා, නිහතමානී කම නිසා මෙන්න මේ මුව පැටියා අන්න අර උගුලින් බේරිලා තමන්ගේ මෑණියන් ළඟට ගිහිල්ලා සතුටින් ජීවත් වෙනවා. අන්න එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර ස්වාමින් වහන්සේලාට මේ රාහුල හාමුදුරුවෝ තමයි අර උගුලට අසු වෙච්ච පුංචි මුව පැටියා ඒ පෙර භවයේදී. ඒ වගේම මේ මුව පැටියගේ මාමණ්ඩිය ප්‍රධාන මුවා තමයි භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මේ මුව පැටියගේ අම්මා තමයි උප්පලවන්න කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කීකරුභාවයේ පිළිබඳව අන්න අර ස්වාමින් මේ අනිත් භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ රාහුල හාමුදුරුවන්ගේ අතීත කතාව දේශනා කරනවා. ඉතින් පින්වත් දරුවනේ දුවේ පුතේ මේ කතාව තුළින් අපි අපගේ වැඩිහිටියන්ට දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට ස්වාමින් වහන්සේලාට අපි කීකරු වෙලා ඒ වගේම නිහතමානීකමින් යුතුව අන්‍යයන්ට උදව් කරමින් ඒ වගේම ඒ නිහතමානීකමත් එක්ක අපේ සියලුම ගුණධර්මයන් වර්ධනය වෙනවා. එහෙම ඒ ගුණධර්මයන් තුළින් කීකරුභාවයන් තුළින් අපිටත් පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගෙන යහපත් කරගෙන යහපත් දරුවන් බවට මේ සමාජය තුළ ජීවත් වෙන්න හැමදෙනාටම පුළුවන්කමක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් පුංචි යාළුවන්ට ආදර්ශ ගොඩාක් ගන්න පුළුවන් ජාතක කතාවක් තමයි අද ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. ඒ තිපල්ලත්ත මිග කියන ජාතක කතාව. එහෙමනම් දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. ඊට කලින් මම ඉක්මනින් මතක් කරන්නම් කොහොමද පුංචි යාළුවන්ට අපිට ප්‍රශ්න ගැටළු එවන්න පුළුවන් විදිහ කියලා. ලිපිනේ මතක් කරන්නම් ටීවී දිදුල නම්බර 177න් 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ කියන ලිපිනයට පුංචි ඔබට පුළුවන් ලියන්න. එහෙමත් නැත්නම් පුංචි ඔබට පුළුවන් කතා කරන්න 0114 346 646. එහෙමත් නැත්නම් 077 2 3 15 65 කියන දුරකථන අංකයට. හොඳයි අපි කෙටි විරාමයක් අරගෙන නැවත හමු වෙමු. විරමයෙන් පස්සේ නැවතත් එකතු වෙන්නේ අපේ බුදුසාදු වැඩසටහනත් එක්ක. ඉතින් දැන් සූදානම් වෙන්නේ පුංචි ඔබ අපිව විශ්වාස කරලා එවපු ඒ ප්‍රශ්න වලට අපේ ස්වාමීන් වහන්සේ හරහා පිළිතුරු ලබා දෙන්න. ඉතින් පුංචි යාළුවෙක් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මුලින්ම යොමු කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ මම නිතර හීනෙන් කෑ ගහනවා කියලා අම්මයි තාත්තයි කියනවා. මට ඒක වළක්වා ගන්න විසඳුමක් තියෙනවද කියලා තමයි ස්වාමීන් වහන්සේගෙන් විමසලා තියෙන්නේ. පින්වත් දුවේ පුතේ අපි නිදා ගන්න ගියාම සැතපෙන්නට ගියාම මොකද කරන්නේ? දවස් 30ෙම අපි සිදු කරන ලද දේවල් අපිට රාත්‍රී නිින්දේදී බොහෝ විට හීනෙන් පේනවා. එතකොට අර භයානක දෙයක් දැක්කහම අපි දවල් 30ේදී භයානක අරමුණක් ඇති වුණාම අපිට බොහෝ විට ඒවා රාත්‍රී නිින්දේදී පේනවා. එහෙම නිින්දෙන් අපි කෑ ගහනවා නම් එහෙම නැත්නම් අපි නිින්දෙන් කියවනවා නම් මේ වගේ සිදුවීම් එක්ක බුදුහාමුදුරුවෝ මෛත්‍රී භාවනාව සිදු කිරීමේදී මෙත්තානිසංස සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න යෙදුණා මේ මෛත්‍රී භාවනා කිරීමේ ආනිසංස කිහිපයක්. සුඛං සුපති සුඛං පටිභුඤ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාස්ස අග්ගින්වා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං ප්‍රසාදියති මුකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මෙන්න මේ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ මේ මෛත්‍රී භාවනාවේ
කිරීම තුළින් අපිට කරුණු කිහිපයක් එයින් ලැබෙන කරුණු කිහිපයක් බුදුහාමුදුරු පෙන්වන්නට යෙදුණා. පළවෙනි කාරණාව තමයි සුඛං සුපති. සුවසේ නිඳයි. අපිට මෛත්‍රී භාවනාව කිරීම තුළින් අපිට හොඳට නිින්ද යනවා. සුඛං සුපති. ඒ වගේම සුවසේ නිඳයි, සුවසේ නිින්දෙන් පිබිදෙයි. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති නපාපකං සුපිනම් පස්සති. අර රාත්‍රියට නපුරු සීන පේන්නේ නැහැ. සුඛං සුපති සුඛං පටිබුඤ්ජති නපාපකං සුපිනම් පස්සති. මනුස්සානම් ප්‍රියෝ හෝති. මිනිස්සුද ප්‍රිය කරනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති. අමනුෂ්‍යයන් ප්‍රිය කරනවා. දේවතා රක්칸ති. දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. දේවතා රක්칸ති නාස්ස අග්ගින්වා විසංවා සත්තංවා කමති. එතකොට අග්ගින්වා ගින්නෙන්, ඒ වගේම විසංවා වස විස වලින්, ඒ වගේම සත්තංවා අනතුරු වලින්, අවි ආයුධ ආදී අනතුරු වලින් අපිව ආරක්ෂා වෙනවා මෙන්න මේ මෛත්‍රී භාවනාව කිරීම තුළින්. ඒ වගේම තුවටං චිත්තං ප්‍රසාදයති. මුඛවන්නෝ විප්පසීදති. ඒ වගේම අපගේ මුහුණ, ඒ වගේම මුහුණ පැහැපත් භාවයටපත් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. අසම්මූලෝ කාලං කරෝති. අපි සිහියකින් යුතුව මිය පරලව යනවා. කලුරිය කරනවා. ඒ වගේම උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝපගෝ හෝති. අපි මිය පරලව ගියාම උතුම් වූ බ්‍රහ්ම ලෝකාදී සැප සම්පත්තනක උප්පත්තිය ලැබෙනවා. මෙන්න මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින්. ඉතින් දරුවනේ ඒ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළින් අපිට පුළුවන් මෙන්න මේ සුඛං සුපති සුඛං පටිබුඤ්ජති නපාපකං සුපිනම් පස්සති. මෙන්න මේ කියපු මූලික කරුණු තුනත් එක්ක අපිට රාත්‍රියේදී හොඳට නිින්ද යන්නේ නැත්නම්, ඒ වගේම නපුරු සිහින පේනවා නම්, ඒ වගේම අයහපත් දේවල් පේනවා නම්, අපි රාත්‍රියේ නිින්දෙදී කෑ ගහනවා නම්, ඒ වගේම අපි නපුරු සිහින පේනවා නම්, මෙන්න මේ කාරණාවත් එක්ක සිහිනයත් එක්ක අපි බියටපත් වෙනවා නම් දරුවනේ අපිට කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන එක. මෛත්‍රී භාවනාව වැඩිම කරන එක. අපි හැමදාම මොකද කළ යුත්තේ? නින්දට යන්නට පෙර පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරලා, ඒ වගේම පුංචි වෙලාවක් තවත් කෙනෙක් වෙනුවෙන්, අන් අය වෙනුවෙන් මෛත්‍රී සහගත සිතින් යුතුව මෛත්‍රී භාවනාව ටිකක් ප්‍රගුණ කරලා අපිට රාත්‍රියට නිින්ද යන්නට පුළුවන් නම්, ඒ වගේම පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනාවාදීන් සිදු කරලා අපිට රාත්‍රියට නිදා ගන්නට පුළුවන් නම් දරුවනේ අන්න මෙන්න මේ වගේ නපුරු සිහින, නපුරු දේවල් මතක් වෙන්නේ නැහැ. නපුරු සීන පේන්නේ නැහැ. ඒ වගේම රාත්‍රියේ නිින්දෙදි කෑ ගහන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන ලද දේවල් තුළින් අපිට අපගේ සිහිනය උදේ පාන්දර නැවත නැගිටින්නට පුළුවන්. ඒ වගේම උදෑසනම අවදි වෙලා පාඩම් කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ දවස පුරා සිදු කරන ලද කටයුතු ඊටමත් නිවැරදිව ලස්සන සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි රාත්‍රී නිින්ද යන්නට පෙර පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරලා, ඒ වගේම පංචශීලයේ සමාදන් වෙලා, බුද්ධ වන්දනාව සිදු කරලා, මෛත්‍රී භාවනාව ටිකක් ප්‍රගුණ පුහුණු කරලා, මේ ආදී තුලින් දරුවනේ අපිට පුළුවන් අපගේ ජීවිතය යහපත් කරගන්නට, නපුරු සිහින නොදක අපිට ඊටමත් සුවදා ඒ නිින්දක් ලබා ගන්නට අපිට පුළුවන් මෙන්න මේ කරුණ කාරණාවන් තුලින්. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් සෝදානම් වෙන්නේ අදට අපේ බුදුසාදු වැඩසටහන නිමාවට පත් කරන්න. ඊට කලින් පුංචි ඔබට මතක් කරන්න ඕනි කොහොමද පුංචි ඔබට පුළුවන් අපිට ප්‍රශ්න ගැටලු එවන්න කියලා. පුංචි ඔබට පුළුවන් වැඩිහිටි කෙනෙක්ගේ උදව්වක් අරගෙන අපිට ලියන්න ටීවී දිදුල නම්බර 177න් 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ කියන ලිපිනයට. එහෙමත් නැත්නම් පුංචි ඔබට පුළුවන් කතා කරලා ඔය හිතේ තියෙන ප්‍රශ්නය ගැටලුව අපිට කියන්න 0
0114යි 346යි 646 කියන දුරකථන අංකයට හරි නැත්නම් 077යි 02යි 3යි 1565 කියන දුරකථන අංකයට හරි. ඉතින් හැමදාමත් වගේ අපේ වැඩසටහනට වැඩම වදාළන පූජ්‍ය පානමය අයසුවන්න සමිඳුරන් වහන්සේට පාද නමස්කාර පූර්වකව සමුදෙනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සම්මා සම්බුද්සරණයි. එහෙනම් මේ සූදානම අදට අපේ බුදුසාදු වැඩසටහන නිමාවට පත් කරන්න. අපි ලබන සතියේත් මුණ ගැහෙමු. පුංචි ඔබට තෙරුවන් සරණයි.